හිතාමිට්ටුවනි. මීට සුළු මොහොතකට පෙර ගම්පා පොලිසියේ OIC මහත්තයා අත්අඩංගුවට පත් වුණා. ඔහු අත්අඩංගුවට පත් වුණේ රුපියල් ලක්ෂ 3ක කප්පමක් අරගෙන. එහෙම නැත්නම් අල්ලසක් අරගෙන. ගම්පා ප්‍රදේශයේ නීති විරෝධී භාණ්ඩ ප්‍රමාණයක් අඳවගෙන හිටපු වෙලෙන්දෙක්ගෙන් තමයි මේ ලක්ෂ 3 පගාව අරගෙන තියෙන්නේ. කොහොම වෙතත් මේ අදාළ සිද්ධිය අල්ලස් කොමිසම දැනගැනීමෙන් පස්සේ අල්ලස් කොමිසම අද දවසේදී පොලිසියේ OIC අත්අඩංගුවට ගත්තා. මේ වෙනුවට OIC ඉන්නේ රිමන්ඩ් බාරේ. කොහොම වෙතත් දවසින් දවස අපේ රටේ පොලිසියේ දූෂිත වැඩ නවත්වන්න වර්තමාන රජය බොහෝ පියවර ගනිමින් ඉන්නවා. හැබැයි මේක බොහොම දුෂ්කර දෙයක්. මොකද අවුරුදු 70ක් තිස්සේ අපේ රටේ මිනිස්සු කීයක් හරි දීලා වැඩ කරගන්න පුරුද්දක් ඇති කරගෙන තියෙනවා. ඒ හින්දා තමයි අපේ රටේ සමස්තයක් විදිහට රුපියල් 7 නැතුව කිසිම දෙයක් කරගන්න බැරි තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. කොහොම වෙතත් ගම්පහ OIC අත්අඩංගුවට ගැනීම අතිශයින්ම වැදගත් කාරණා. මිත්‍රෝනි අර්ජුන ජයග්‍රහණ නොමැතිව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්නවා. ඔබ සමට ජය.